අපිට මේක ගොතා ගන්න මිලිමීටර් 3 කටුවක් තමයි ඕන වෙන්නේ. මේ වගේ කඩේ ගන්න තියෙන බෝල් බෝලයක් තමයි මම පාවිච්චි කරන්නේ මේක ගොතා ගන්න. ත්‍රිකෝණය ගොතා ගන්න කලින් අපි ත්‍රිකෝණය ගොතන්න මුලින් පටන් ගන්න මැජික් රින් එකෙන්. අපි බලමු කොහොමද මැජික් රින් එක දාගන්නේ කියලා. මෙහෙම ඇඟිල්ලේ ඔහොම නූල ඔහොම පටලවලා මෙහෙම කතරයක් හිටින විදිහට ඔහොම තියාගන්න ඕනේ. මෙන්න මේ විදිහට තියාගෙන මේ මෙතන තියෙන නූල තියෙනවනේ. ඒකෙන් කටුව දාලා කටුව ඔහොම දාලා මේ අනිත් නූල මෙහෙම ඇදලා ගන්න තියෙනවා. මෙහෙම ඇදලා අරගන්න. අපි ආයෙ බලමු. මෙහෙම නූල ඔහොම කරකවලා අරගෙන මෙහෙම කතරයක් හිතෙන විදිහට තියලා මේ පළවෙනියටම හම්බෙන නූලෙන් ඔහොම කටුව දාලා දෙවෙනි නූල ඔහොම ඇදලා ගන්න. මේ විදිහට ඇදලා ගන්න තියෙනවා. ඊට පස්සේ දැන් අපි මැජික් රින් එක දාගෙන ඉවරයි. ඊට පස්සේ අපි දම්වැල් 3ක් දාගන්න ඕනේ. 1, 2, 3යි. අපි මේ මැජික් රින් එකට ඩබල් ක්‍රොෂේ පුරව ගන්න ඕනේ. මේ මැජික් රින් එකට ඩබල් ක්‍රොෂේ දාන්න ඕනේ 5ක්. මේකත් එක්ක 5යි. 3 4 5. දැන් අපි මේකත් එක්ක 5ක් දාගෙන තියෙනවා ඩබල් ක්‍රොෂේ. ඊට පස්සේ අපි දම්වැල් ආය 4ක් දාන්න ඕනේ. 2, 3, 4. ඊට පස්සේ ආය කටුව කරකවලා අරගෙන අපි ඩබල් ක්‍රොෂේ ආය 5ක් දාන්න ඕනේ මේ මැජික් රින් එකට. 1, 2, 3, 4, 5. ආයෙම දම්වැල් 4. 2, 3, 4. ආයෙ ඩබල් ක්‍රොෂේ 5ක් දාගන්න ඕනේ. 1, 2, 3, 4, 5. දැන් අපි මැජික් රින් එකට කොටස් 5ක් දාගෙන තියෙනවා 5 ගානේ ඩබල් ක්‍රොෂේ. දැන් ඒ වගේම ආය දම්වැල් 4යි. ඊට පස්සේ දම්වැල් 4 මේවා කරලා ගොතලා මේ මැජික් රින් එක ඇදලා මේ නූලෙන් ඇදලා අපිට ලං කරගන්න පුළුවන්. ලං කරගෙන දැන් මෙතන මේ අපි මුලින්ම දාපු දම්වැල් 3 තියෙන්නේ. ඒ 3න් 3 වෙනි දම්වැලට 1, 2, 3 වෙනි දම්වැලට සිප් ස්විච් එකකින් මේ ගොතාගත්ත දම්වැල් 4 සම්බන්ධ කරනවා. මෙහෙම සම්බන්ධ කරනවා. මම හිතනවා ඔයාලට රටාව පැහැදිලි කියලා. මේ විදිහට තමයි දිගටම රටාව යන්නේ.
ඊට පස්සේ මෙතනින් එහාට ආය අපි දම්වැල් 3යි. දම්වැල් 3ක් ගොතා ගන්නවා. මේක ඩබල් ක්‍රොෂ් එකක් විදිහට තමයි අපි ගණන් ගන්න. ඊට පස්සේ මේ හැම දම්වැලකටම මේ ගොතලා තියෙන ඩබල් ක්‍රොෂේ එකකටම එක ඩබල් ක්‍රොෂේ එක ගානේ ගොතාගෙන යන්න ඕනේ. එතකොට ඩබල් ක්‍රොෂේ 5ක් වෙනවා මෙතෙන්ට එනකොට. එතකොට මේක එක ඊට පස්සේ දෙක තුන හතර පහ. එතන ගොතලා ඊට පස්සේ මේ හෝල් එකට අපි ඩබල් ක්‍රොෂේ 3ක් දාන්න ඕනේ. හෝල් එකට ඩබල් ක්‍රොෂේ 3 2යි 3යි. ඊට පස්සේ අපි දම්වැල් 4ක් ගොතන්න ඕනේ. 1යි 2යි 3යි 4යි. ඊට පස්සේ මේ හෝල් එකටම අපි ඩබල් ක්‍රොෂේ තව 3ක් දාන්න ඕනේ. 1යි 2යි 3යි. ඊට පස්සේ මෙතන ඩබල් ක්‍රොෂේ 5ට එක ගානේ 5ක් දාන්න ඕනේ ඩබල් ක්‍රොෂේ. ඊට පස්සේ අර විදිහම තමයි මෙතන මේ හෝල් එකට ඩබල් ක්‍රොෂේ 3යි. දම්බෙල් 4යි ඩබල් ක්‍රොෂේ 3යි. අර විදිහටම මෙතන ඩබල් ක්‍රොෂේ 5යි මෙතනට ඩබල් ක්‍රොෂේ 3යි දම්බෙල් 4යි ඩබල් ක්‍රොෂේ 3යි. දැන් අපි මේ වටේ සම්පූර්ණ කරලා ඉවරයි. ඊට පස්සේ අපි මේක මේ වටේ මෙතනට ජොයින් කරන්න ඕනේ. දම්බෙල් 3 උඩම දම්බෙලට සිප් චුයික් එකකින් සම්බන්ධ කරමු. දැන් අපි වට දෙකක් සම්පූර්ණ කරලා ඉවරයි. මේ අනිත් වටවල් හැම එකක්ම යන්නේ මේ විදිහටම තමයි. ඔයාලට ඕන ප්‍රමාණය ඔක්කොම මේ විදිහටම සම්පූර්ණ කර යන්න පුළුවන්. මේ විදිහටම මේ ආකාරයටම තමයි පිරීලා මේ විදිහට තෝර රටාව මේ විදිහට එන්නේ. මේ විදිහට ඊළඟ වටේ ගොතන විදිහ මම කියලා දෙන්නම්. දම්බෙල් 3යි දම්බෙල් 3යි ඩබල් ක්‍රොෂේ මේ තියෙන ගානට ඩබල් ක්‍රොෂේ එකකට එක ගානේ ගොතාගෙන යන්න තියෙනවා. දැන් මෙතන අපිට ඩබල් ක්‍රොෂේ හම්බුනේ 5යිනේ. 5යි මෙතන අපි 3ක් වැඩි කරපු නිසා අපිට එතකොට මෙතනදී හම්බෙනවා මේ තීරුවේදී හම්බෙනවා ඩබල් ක්‍රොෂේ 8ක්.
මෙතන 5යි මෙතන 8ක් වෙනවා. එතකොට අපිට මේ චේන් තුනත් එක්ක බලපුවම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් හම්බෙනවා ඩබල් ක්‍රොෂේ මෙතන වැඩි කරන් යනකොට. ඊට පස්සේ තමයි අපි මේ හෝල් එකට තව 3ක් වැඩි කරන්නේ. මෙහෙම 3යි 2යි 3යි. ඊට පස්සේ තමයි අපි චේන් 4ක් දාන්නේ. 4ක් දැම්මා. ඒක අරගෙන තව මේ හෝල් එකටම තව 3ක් දාගන්නවා ඩබල් ක්‍රොෂේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට මෙතන අපිට හම්බුනේ 8යිනේ. මෙතන අපිට 11ක් හම්බෙනවා. මොකද මෙතන මේ 3යි මෙතන 3යි එකතු වෙලා 5යි එකතු වුනහම අපිට 11ක් හම්බෙනවා ඩබල් ක්‍රොෂේ දාගන්න මෙතෙන්ට එනකොට. එතකොට එක පැත්තකට අපිට මෙතන මේ වටේ සම්පූර්ණ කරන්න 11ක් ඕන වෙනවා ඩබල් ක්‍රොෂේ. ඒක ඔයාලට ගොතන් යනකොට තේරෙනවා කොහොමද මේ රටාව වැඩි වෙවි යන්නේ කියලා. මේ පැති දෙකට 3 වැඩි වෙවි තමයි ඉස්සරහට යන්නේ. මෙතන එතකොට 11ක් තියෙනවා අපිට ඩබල් ක්‍රොෂේ වැඩි කරගන්න. 2යි 3යි අපි මේ 11 ගොතුවා. දැන් මේ හෝල් එකට 3ක් දාගන්න. 1 2 3 3යි ඩම්බෙල් 4යි මේ හෝල් එකටම ඩබල් ක්‍රොෂේ 3. මේ වටේ අර විදිහම තමයි 11ක් තියෙනවා. ඒක සම්පූර්ණ කරා. මෙතෙන්ට හෝල් එකට 3ක් දැම්මා. ඩබල් ක්‍රොෂේ ඩම්බෙල් 4යි හෝල් එකට ඩබල් ක්‍රොෂේ 3යි. ඒ විදිහට ඊට පස්සේ මෙතන ඉතුරු වෙන මේ 3ට ඩබල් ක්‍රොෂේ 3ක් දාලා මෙතනින් ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරනවා. මම ඔයාලට පෙන්වන්න තියාගත්තේ මෙතන මේ 3 වෙනි දම්වලට ස්ලිප් ස්ටිච් එකකින් සම්බන්ධ කරන්න තියෙන්නේ මේ වටේ. මෙහෙම දම්වලට ගත්තා. එතනට සම්බන්ධ කරනවා. මෙන්න මේ විදිහට තමයි ඉස්සරහට කොටාගෙන යන්නේ. දැන් මෙතන 6 මේක පැත්තකට හැම වටේකදීම 6 ඩබල් ක්‍රොෂේ වැඩි වෙනවා. ඒ ගානට ඩබල් ක්‍රොෂේ වැඩි කරගෙන යන්න තියෙන්නේ. ඒ විදිහට කොටප එකක් තමයි මේ තියෙන්නේ. මම පොඩි වෙසක් කුඩුවක් හදන නිසා තමයි මේ ටික කොටලා අරන් තියාගෙන තියෙන්නේ. ඒ විදිහට වැඩි කරගෙන ඔයාලට ලොකු වෙසක් කුඩුවක් නම් දෙන්නේ ඒ සයිස් එකට මැනලා මේ විදිහට මේ ත්‍රිකෝණය හදා ගන්න පුළුවන්. හරිම ලේසියි. ගොතාගෙන යනකොට ඔයාලට තේරෙනවා කොහොමද ගොතන්නේ කියලා.